බුද්ධත්වයේ සැබෑ අසිරිය සොයා යන ගවේෂණාත්මක සදහම් චාරිකාව. දඹදිව චාරිකා. සංඝං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී සදහැවත් බෞද්ධ සුපින්වතුන් විසින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව දැක වැඳ පුදා පහන් සංවේගය ඇති කරගත යුතු ස්ථාන 4ක් ඇති බවට සම්මා සම්බුදුරදුන් විසින් අනද තෙරුණුවන් හට දේශනා කළසේක. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ ලුම්බිනිය සිදුහත් බෝසතුන් උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුද්ධ ගයාව. සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදු කළ බරණැස ඉසිපතන මිගදාය. සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාරාව යනු එම පුණ්‍ය භූමි 4යි. මෙම සූදානම ආශ්චර්යමත් වූ බුදු සිරිතේ අසිරිය ඔබේ නෙතු හමුවේ සිත්තම් කිරීමටයි. බුද්ධ භූමිය දැකීමෙන් ඔබ තුල ඇතිවන උතුම් ශ්‍රද්ධාව සසර නැමැති දන්වැලෙහි පුරුක් බිඳ පරම පවිත්‍ර නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට අත්වැලක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු. ලංකාදීපයේ සිට දඹදිව වරණාසි වෙත යාත්‍රා කර එතැන් සිට බුදු සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත් වූ උතුම් බුද්ධ භූමිය බැති සිතින් යුතුව වන්දනාමාන කරන්නට ඔබට දැන් අවසරයි. ප්‍රථමයෙන් ඔබගේ නෙතු හමුවේ දර්ශනය වන මෙම පිළිරුව ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ පමණක් නොව සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ බෞද්ධ ආගමික පුනරුදය ඇති කිරීම උදෙසා ලංකාදීපයේ පහළ වූ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා අනුස්මරණය කිරීම උදෙසා බරණැස ඉසිපතනේ ඉදිකර ඇති පිළිරුවයි. දඹදිව සම්බුද්ධ ශාසනය දියුණු කිරීමට තම ජීවිත කාලයම කැප කරමින් එතුමා විසින් ඉටු කළ සේවය ඉතා විශිෂ්ටය.